අපේ ජීවිතේ හැමෝටම දැනෙන පොදු හැඟීමක් තමයි මානසික ආතතිය කියන්නේ. ඒක සමහර වෙලාවට පොඩි තරංගයක් වගේ ඇවිල්ලා යනවා. තවත් වෙලාවකට ලොකු කුණාටුවක් වගේ අපේ සතුට උදුර ගන්නවා. ඒත් අපිට පුළුවන් ඒ කුණාටුව සංසුන් කරන්න. මේ තියෙන්නේ අපේ එදිනෙදා ජීවිතේ ආතතිය නැති කරගන්න පුළුවන් දේවල් 10ක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරලා දැන්ම අපේ channel එකට එකතු වෙන්න. අංක 1. ඩාර්ක් චොක්ලට්. ඔබේ මොළයේ සතුට හෝමෝනය මුදා හරින්න මේ ඩාර්ක් චොක්ලට් වලට පුළුවන්. ඒක පොඩි මැජික් එකක් වගේ. අංක 2. උණුසුම් තේ කෝප්පයක්. කාමයිල් තේ වල උණුසුම සහ සුවඳ ශරීරයේ පුරා පැතිරෙන සංසුන් බවක් ගෙනවා. දවස් අවසානයේ විවේක ගන්න හොඳම යාළුවා විදියට ඔබට මේ කාමයිල් තේ භාවිතා කරන්න පුළුවන්. අංක 3. නිශ්ශබ්දතාවයේ බලය. විනාඩි කිහිපයක් ඔබ වෙනුවෙන් වින් කරන්න. භාවනාවෙන් ඔබේ මනස සංසුන් කරන්න පුළුවන්. අංක 4. සෝබා දහමේ සැනසුම. සෝබා දහමේ ඇවිදින්න යන්න. පිරිසිදු වාතය සහ කොළ පැහැය ඔබේ ඇස්වලට සහ මනසට පුදුමාකාර සතුටක් ගෙන දෙයි. අංක 5. හදවතේ රිද්මය. හිතට සතුටක් ගෙන සංගීතයක් අහන්න. ඒක හරිම සරලයි. ඒත් ඔබේ ආතතියට ලොකු විවේකයක් ගෙන දේවි. අංක 6. ඇඟට සැහැල්ලුවක්. ශරීරයේ දිගහැරීම, ඒ කියන්නේ ස්ට්‍රෙචිං, මාංශ පේශීවල තද බව අඩු කරලා ඔබේ මනසටත් සැහැල්ලුවක් ගෙන දෙයි. අංක 7. සුවඳවත් ලෝකයක්. ලැවෙන්ඩර් වැනි සුවඳ තෙල් ඔබේ හිතට පුදුමාකාර සංසුන් බවක් ගෙනෙයි. අංක 8. ස්තුතිවන්ත වීම. ඔබේ ජීවිතයේ හොඳ දේවල් ගැන හිතන්න. කෘතඥතාවයේ ඇති විට ආතතියට ඉඩක් නැහැ. අංක 9. නිදහසේ නටමු. ඔබ ප්‍රියතම තාලයට නිදහසේ නටන්න. ඒක හොඳ ව්‍යායාමයක්. ඒ වගේමයි මනස සැහැල්ලු කරන ක්‍රමයක්. අංක 10. පෝෂණයෙන් සැනසීම. පෝෂදායී ස්මූති එකක් ඔබේ ශරීරයට ශක්තිය ලබා දීලා මානසික ආතතිය අඩු කරන්න උදව් කරනවා. ඉතින් මේ කරුණ වලින් ඔබ වඩාත්ම කැමති කරුණ මොනවාද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේමයි මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.